good morning. අදත් ඉතින් මගේ ජීවිතේ එක දවසක් තමයි මෙන්න මේ විදිහට පටන් ගන්නෙ. දැන් උදේ 8ට වගේ ඇති. අද මට හිතුණා අද ඉරිදා දවසක්. මට හිතුණා උදේට කොළ කැඳ බොන්න ඕනේ කියලා. කොළ හොයාගන්න බැරි හින්දා ඉතින් මට සේරා එකේ කොළ කැඳ පැකට් එකක් අම්මා ගෙනාවේ. මම ඊට කලිනුත් මේක බීලා තියෙනවා. අවුලක් නැහැ. රුපියල් 150ක් වගේ තමයි මේක වෙන්නේ. ඒක කැපුවට පස්සේ ඒක ඇතුලේ තියෙන්නේ කොළ පාට පවුඩර් එකක්. මෙන්න මේ වගේ. සුවඳත් ඉතින් අවුලක් නෑ. ෂේප් කොළ සුවඳ එන්නේ. ඉතින් ඒක කපලා භාජනයකට දාගෙන ඊට පස්සේ ඉතින් දෙන්නට ඇති තරමට මම වතුර ටිකක් දාගත්තා. ගොඩාක් වතුර වැඩි කරගත්තේ නැහැ. කැටි ගැහෙන නිසා මෙන්න මේ විදිහට කලවම් කරගත්තා. ඊට පස්සේ ඉතින් රස විදිහට ලුණුයි ගම්මිරිස් කුඩුයි එකතු කරගත්තා. මේ ඉතින් දාගන්නේ එයාට. ඒක ඉතින් පාටත් අවුලක් නෑ. පොඩ අලිපේර වගේ පෙනුමකුත් එනවා. ඒ වුණාට ඉතින් රසයි. අපි දෙන්න උදේට කොළ කැඳ තමා බිව්වේ. ඔය තියෙන ඉතින් අපේ ගස්වල මිරිස්. මෙන්න මේවත් පොඩ්ඩක් ඉතින් හුරතල් කරා. ඊට පස්සේ ඉතින් මම උයන්න පටන් ගත්තා. බටර් චිකන් තමයි හදන්නේ. මෙන්න මෙහෙම චූටි චූටි කෑලි වලට කපලා මිරිස් කුඩුයි, ගම්මිරිස් කුඩුයි, ලුණු කුඩුයි දාගත්තා. ආය කර්ඩ් හරි යෝගට් හරි තියෙනවා නම් ඒවත් එකතු කරගත්තා. ගරම් මසාලා පවුඩර් ටිකුත් දාලා විනාගිරිත් එකතු කරගත්තා. විනාගිරි වලට විනාගිරිත් හොඳයි, දෙහිත් හොඳයි. දෙහි තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් මම මේක හොඳට මෙන්න මේ විදිහට අතින් කලවම් කරගත්තා. ඊට පස්සේ ඉතින් ඕනේ තක්කාලිත් මෙන්න මේ වගේ ප්‍රමාණයක් ගත්තා. සුදු ලුණු, බී ලුණු, ඊට පස්සේ කුරුඳු කොළ ඒ ඔක්කොම අරගෙන ඇතිලියකට මේ ඔක්කොම කපලා මම දාගත්තා. තව කුරුඳු පොත්තක් අපේ ගෙදර කජුත් තිබුණා. ඊට පස්සේ මම කජුත් මෙන්න මේ වගේ ප්‍රමාණයක් අරකට කජු ඉතින් අනිවාර්යෙන් දාගන්න තරමට රස වැඩි. ඊට පස්සේ මම මිරිස් කුඩු, ගරම් මසාලා කුඩු, ලුණු කුඩු දාලා වතුරත් මෙන්න මේ වගේ ප්‍රමාණයක් දාගත්තා. වතුර ගොන්න විදිහට වතුරත් එකතු කරගෙන පොඩ්ඩක් කලවම් කරගෙන මම මේක බටර් දාගන්න ඕන. බටර් අනිවාර්යෙන් ඕනනේ. බටර් මේ වගේ පොඩි කෑල්ලක් මම දාගත්තා. ඊට පස්සේ මේක මම ලිපේ තියාගන්නවා. තක්කාලි, සුදු ලුණු ටිකක් ඉදෙනකම්. ඊට පස්සේ මේක ඉදුණාට පස්සේ වෙනම භාජනයකට දාගන්නවා. ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් දාගෙන අර චිකන් ටික දාලා මේක හොඳට බැදෙන්න ඕන. මේක තෙල් හැමදේම හිඳෙන්න ඕන. මේක බැදෙනකන් අපි බලමු මේ අර අයින් කරගත්ත තක්කාලි එකට මොකද කරන්න කියලා. ඒකට මම දානවා යෝගට් වලින් තව හැන්දක් වගේ. මේ ඒක හොඳටම නිවෙන්න ඕන. ඒක නිවෙන්න එහෙමම තියලා දැන් බලමු චිකන් එක. දැන් චිකන් එක මේ වෙනකොට හොඳටම හිඳිලා තිබුණේ. තව මදි. ඒක නිසා මම තවත් ටිකක් ඒක තිබ්බා. ඊට පස්සේ මම තක්කාලි ටික බ්ලෙන්ඩර් කප් එකකට දාගෙන මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. සාමාන්‍ය බටර් චිකන් එකේ නම් පොඩි කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඊට පස්සේ ඉතින් මේක ලිපේ තියලා හොඳට සාමාන්‍ය උක්කු පේස්ට් එකක් වගේ වෙනකන් රත් කරගන්න ඕන. ඊට පස්සේ ඉතින් මම ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි හැදුවේ. ඒකටත් ඕන මෙන්න මේ ටික ඕන. මේ විදිහට කපා ගන්න සුදු ලුණු වැඩි වෙන තරමට ෆ්‍රයිඩ් රයිස් එක රසයි. මේ තියෙන ඉතින් බත් එක සුදු ලුණු ටිකත් මේ විදිහට තෙලට දාගෙන රන්වන් පාට වගේ වෙනකන් බැද ගන්නවා. ඊට පස්සේ ඉතින් ලුණු දාලා ලුණු ටිකයි රාම්පේ කරපිංචා එතකොට මිරිස් ඒ ටිකත් පොඩ්ඩක් තෙලේ බැද ගන්නවා. ඒ ටික බැදීගෙන එනකොට මම කැරට් ටික එකතු කරගත්තා. කැරට් ටික සාමාන්‍ය මට්ටමට බැදෙනකොට මම ඒකට බටර් ටිකක් එකතු කරගන්නවා. බටර් එකතු කරගත්තට පස්සේ මම ඒකට බිත්තර දෙකක් දාගත්තා. බිත්තර දෙකත් සාමාන්‍ය මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා.
අන්තිමටම ඔක්කොම එකතු කරලා කලවම් කරගත්තා. ඊට පස්සේ මම ඒකට ගම්මිරිස් එකතු කරගන්නවා. රස අනුව ලුණු ගම්මිරිස් වැඩි වෙන තරමට ඉතින් රසයි. රස අනුව ලුණුත් එකතු කරගෙන මම ඒකට බත් ටික එකතු කරගන්නවා. මේ වෙලාව වෙනකොට මගේ බත් එක හොඳටම නිමිලා තිබුණේ. බත් ටික මේ විදිහට දාගත්තට පස්සේ තමයි මම ලුණු කොළ ටික එකතු කරගත්තේ. සමහරු ලීක්ස් දානවා. ලීක්ස් දාලත් රසයි. ඒ වුණාට අද මම එකතු කරගත්තේ ලුණු කොළ. මෙන්න මේ විදිහට ලුණු කොළ ටික එකතු කරගෙන මම ඒකත් හොඳට කවලම් කරගත්තා. මේ තියෙන ඉතින් මගේ ෆ්‍රයිඩ් රයිස් එක. කොහොමද රස පාටයි නේද? ඊට පස්සේ ඉතින් අපි දෙන්න පොඩ්ඩක් එළියට ගියා. එළියට ගිහින් එනකොට අපි මෙන්න මේ ගැජට් එක ගෙනාවා අපේ කිටිට. මෙන්න ඉතින් ඒක දැම්මා. දැම්මට එයා පොඩ්ඩක්වත් ඒකට කැමති නැහැ. හැබැයි ඉතින් දැන් මම මේක වොයිස් කරන වෙලාව වෙනකොට එයා ඒකට කැමති වෙලා ඉන්නේ. දැන් ඉතින් ඒක දාගෙන හෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා. දැන් නම් ඉතින් ඒකට හුරු වෙලා ඉන්නේ. අන්න කටේ දාගත්තා. කියුටි. විශේෂයෙන් මෙයාට මේක දාන්න හේතුව තමයි පාර දිගෙත් දුවනවා, ගෙවල් වලටත් යනවා, මේ මිනිස්සුන්ටත් කරදරේ. මට මෙයාව හොයාගන්න ලේසි වෙන්න තමයි මම මේක එයාට දැම්මේ. මේ වෙලාව වෙනකොට ඉතින් 3ට විතර ඇති. අපි දෙන්නත් එක්ක බත් කෑවා. ෆ්‍රයිඩ් රයිස් එක බටර් චිකන් තමයි ඉතින් කන්නේ. එයා නිවාඩු දවසට අපි දෙන්නම එකට බෙදාගෙන කන්නේ. ඒකෙන් ඉතින් අපි දෙන්නගේ බැඳීම තව ශක්තිමත් වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මම මේ පොඩ්ඩක් අපේ ගෙවල් ළඟ කඩේට ආවා. ඉස්සර ඉස්කෝලේ ගිහිල්ලා එනකොටත් මෙන්න මේ වගේ අයිස් පැකට් එකක් අරගෙන කකා එන එක ඉතින් මට මතක් වුණා. ඔයගොල්ලොත් එහෙම. හවස ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ගියා එළියට. යනකොට අහස මාර ලස්සනයි. මේ දවස්වල හවසට කොහොමත් අහස මාරම ලස්සනයි. අපිට එළියට ගියාට පස්සේ යාළුවෙක් හම්බුණා. මෙන්න මෙයා. එයාත් ඉතින් අනේ හරිම ලස්සනයි. මම හරිම කැමතියි ඉතින් බල්ලෝ පුසොන්ට. ඊට පස්සේ ඉතින් ගෙදර ආවා. අදට ඉතින් මේ විදිහට මගේ දවස ගෙවිලා ඉවර වුණා. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම් බයි.